හිමිස ගෙන ගොස් බෝධින් වහන්සේට ජතයක් කොට තම අනසක පතුරවා යක්ෂණී බල්ලෝ ඉන්නවද දන්නෙත් නේ කමන්නේ බල්ලෝ හිටපු දෙ මම යනවා ඇතුළට මේ අර සමනලියගේ නෑ මේ සමනලීගේ ගේම එකද මොනවද ඇහුවේ අර සමනලිය කියන්නේ අන්න උන්ගේ මේ නෑ මේ සමනලීගේ ගේම එකද මේ ගේ විකුණන්නේ නෑ මේක පරම්පරාගයක් අපෝ ගන්න එන්නේ මලි ලව්වද්ද කොහෙද මෙයාගෙන් කවුද අප්පා ගෙවල් ගන්න හැව්වේ මේ බල්ලෝ ඉන්නවද බල්ලෝ බව් කිඹුලාවලද ඔය පොඩ්ඩක් ඉස්සරහට ගියාම කිඹුලාවල තියෙනවා ඔව් පොඩ්ඩක් ඉස්සරහට යන්න අපෝ මොන කරදරයක්ද අප්පා මේ සමනලීගේ ගේ මෙහෙද ඔව් මේ සමනලීගේ ගේ තමයි ඔව් මේ ඔයා සමනලීගේ කවුද මම ආච්චියම්මා මේ මට කෑ ගහනවානේ මම රන්තුවක් කියලා. අනේ පව් පුතේ මේ කන ඇහෙන්නේ නැති ගෑනු ළමෙක් ඇවිල්ලා. මගේ කන් දෙක හොඳට ඇහෙනවා. මං හිතුවා ඔයාගේ කන් ඇහෙන්නේ නැහැ කියලා. මේ මිස් කවුද? මං නතාලි ලෙව්ස්කි. අපි බොහොම නම්බුකාර පරම්පරාවලින් එන වැදගත් ගෑනු ළමයි. මං ආවේ මේ සමනලිගේ අම්මා පොඩ්ඩක් හම්බෙන්න. කො ඉන්නවද? මං තමයි සමනලිගේ අම්මා. ඇයි මොකටද? අපි දැන් පොඩ්ඩක් වාඩිලා කතා කරමුකෝ. මං ආවේ වාඩි වෙලා හුරතල් වෙවි ඉන්න නෙමෙයි. මං ආවේ ඔහෙට කියන්න දුවව හදාගන්න කියලා. ඇයි මොනවද කරේ? කොරේ? ඔව් කොරේද? කොරේ? මගේ සුදු චූටියව අල්ලගෙන සුදු චූටියව බලු පැටියෙක්ද නෑ එහෙනම් එයා තමයි මගේම සුදු චූටි මගේ බොයිෆ්‍රෙන්ඩ් කට කැඩෙනකන් උඹට කිව්වා කට කැඩෙනකන් කිව්වා අහගත්තා නේද හොඳ සුද්ධ සිංහලෙ මහගත්තේ ඔන්න දුවගේ වැඩ මේ කතන්දර දිගපල්ල මොනවා වුණත් මේ ළමයා මොනවා හරි පස්සට පැටලලා ගියා මට නම් බයයි කීකි නෙවෙයි වැඩේ පත් වෙලා නම් අපි ඔක්කොම කොට මං කිව්වේ දැන් එහෙම බැටරිලා ඉන්න කෙනා හොඳ කෙනෙක් නම් ඒක හොඳයිනේ නේද මට නම් පෙන්නේ කේතියත් මොන හරි දැනගෙන මගෙන් හංගනවා වගේ අනේ නෑ ආන්ටි මම බොක්කේ හංගන් ඉන්න දෙයක් වුණත් ආන්ටිට කියනවනේ කේතිය දන්නවනේ මට මේ ලෝකේ මගේ කියලා පරිසම් කරන්නේ ඔය දරුවා විතරයි ඒ දරුවට මොන හරි වුණොත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මම මොකටද ජීවත් වෙලා ආන්ටි බොරුවටනේ කලබල වෙලා තියෙන්නේ ඉතින් එහෙමනම් හේතුවක් නැතුව අර මනුස්සයා මේකෙදිට ආවේ මොකටද